අද්විතීය අසමසම සංගීත වේදිකාවන්ට අපි ආරාධනා කරමු අපගේ මේ අලුත්ම අලුත් වැඩසටහනත් සමග ඒකාත්මක වන ලෙසට. සුන්දර සවනගෝචර මැතිතුමනි එක්වන්න අපගේ සෞන්දර්ය චාරිකාවට. Yes. ගැමි නාන රටා ස්ටාර්ට් කරපු අපේ සීනියර්ම ගැමි නාද රටා. Okay. ගැමි නාද රටා ස්ටාර්ට් කරපු අපේ සීනියර්ම ආටිස්ට් කෙනෙක් තමයි Mr. සවනගෝචර. Come on Mr. සවනගෝචර. Come on. Yes, he's coming. ආයු බොහෝ වේවා. ආයිබෝන්. Glad to see you. කමක් නැහැ. මේ හොඳයි. Okay, never mind. Right. Ada Mr. සවනගෝචරගේ life එකේ very special day එකක් because අද තමයි යාගේ first CD එක out කරන දවස. සැබවින්ම මෙවැනි දිනයක් කලාකරුවෙකුට සංගීත වේදිකයෙකුට මංගල දිනයක් මෙයි. No. May නෙවෙයි December. මංගල දිනයක් December. Yeah. Okay. ඇත්තටම මිස සවනගෝචර මම මුලින්ම ඔයාගෙන් අහන්න ආසයි ඔයා මේ වෙනකොට CDs කීයක් විතර දොට්ට දාලා තියෙනවද? මේ වෙනකොට මට හරියටම ගාන නම් මතක නෑ දුවේ. හැබැයි තින්දු තැටි මම හිතේ 10ක් 15ක් විතර දොට්ට දාලා තියෙනවා. Oh my gosh. But මිස සවනගෝචර අපි එකකවත් songs අහලා නෑනේ. ඇයි? ඉතින් මං ඇහුවේ එකයි නෙව. එකයි? පුදුමයි. මොකද එකක් අහනකොට ඉතින් අනිත් ඒවා ගැන හිතා ගන්න පුළුවන්. අප්පච්චි ඒකත් අහන් හිටියේ පුදුමාකාර අමාරුවකින් හරියට නිකන් ඔළුවට මිටියකින් තලනවා වගේ. ඇයි ඒ වගේ CD එකක් ඔයා දොට්ට දැම්මේ? අහන් ඉන්න බැරිම තැන තමයි දොට්ට දැම්මේ. තමුන්ගේම ගීත නිර්මාණයන් තමුන්ටම සවන් දීමට නොහැකියයි පැවසීම මට නම් ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. එරත් ඔබ වැනි කලාකරුවෙක්. තමුන්ගේ ගීත? ඒව මගේ ගීත නෙමෙයි. කවුද පුතාට කිව්වේ මගේ ගීත කියලා? ඇයි දැන් මිස සවන කිව්වේ දොට්ට දැම්මා කියලා? ලහත්ති ලව්වයි දරුවෝ මම දොට්ට දැම්මයි කිව්වේ අපේ මුණුබුරා අහන්න ගෙනාපු සින්දු තැටි වගේක්. උගේ යාළුවෝ වගේක් ගෙනල්ලා දීපු මල ජරාව දොට්ට දාලා නිකන් හිටියේ නෑ ලට්ට ලොට්ට ගොඩ ගහලා ගිනි තියලා දැම්මා. සමා වෙන්න. දොට්ට දමනවා යන යෙදුම භාවිතා කිරීම නිසායි අපිට මේ ගැටලුව මතුනේ. අපි නිවැරදි කරගමු. වයි CD එකක් අවුට් කරනවට කියන්නේ දොට්ට දානවා කියලා නෙවෙයිද? නෑ. නිවැරදි වචනය දොරට වඩිනවා යන්නයි. Oh, I'm really sorry Mr. Savana. නෑ කවන්නේ. මේ පුතේ අද කාලේ ඔය සමහර සින්දු තැටි වලට නම් දොරට වඩිනවයි කියනවට වඩා ගැලපෙනවා දොට්ට දානවයි කියන එක. ඔව්. මේ පෙලක් එව්වට නම් එලි බහිනවයි කිව්වත් වරදක් නෑ. What is අලි බහිනව? අලි නෙමෙයි දුවේ. එලි බහිනවා. What is එලි බහිනවනේ? මං ඔයාලට බහින වෙලාවකට කියන්නම්කෝ. Oh, thank you very much අනේ. Okay. එහෙනම් මං ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනම් මිස සවන. ඔයා මේ වෙනකොට ඇල්බම්ස් කීයක් කරලා තියෙනවද? ඇල්බම්? Yeah. ඒ කාලේ ඇල්බම් තිබුණ නෑනේ දරුවෝ. දෙන්නත් එක්ක ස්ටුඩියෝ එකට ගියා. පින්තූරේ ගත්තා රාමු කෙරුවා බිත්තියේ ඇණයක් ගැහුවා එල්ලුවා එච්චරයි. No අනේ ෆොටෝ ඇල්බම්ස් නෙමෙයි. මං කියන්නේ සින්දු ඇල්බම්ස්. සින්දු ඇල්බම්? ඔව්. පුංචි කාලේ නම් මං ඇල්බම් එකක් හැදුවා. ඉතින් ඒත් මේ ඇල්බම් එක නෙමෙයි නිකන් ඇසයිස් පොතක ඇලෙව්වේ. පත්තරවල දාන සින්දු කපලා පොතේ අලවනවා. රුක්මනී දේවිගේ, ඇඩි ජයමාන්නගේ, ඒමු රාජ්ගේ, එතනින් ගියාම රූපසිංහ මාස්ටර්ගේ, සුනිල් සාන්තයන්ගේ. Who's that guys අනේ? නෑ එයාගේ සින්දු අපි ඇලෙව්වේ නෑ. මොකද අපි සිංහල ගායක ගායිකාවන්ගේ සින්දු විතරයි පොතේ ඇලෙව්වේ. කවුද අනේගලා? මාහටද එවැනි අය සම්බන්ධයෙන් පැහැදිලි නිර්වුල් අවබෝධයක් නැහැ. කමක් නැහැ අපි වෙනත් මාතෘකාවකට යොමු වෙමුකෝ. Oh my gosh! He is coming! ඇයිද? මං හිතන්නේ මේ වෙලාව අපි මේ ලයිව් ෂෝ එකකට එකතු වෙලා ඉන්න උගලා හැමෝම හුඟක් ආසවෙයි මම මේ මෙසේජ් එක දෙනවට මොකද ඔයගොල්ලෝ මම කවුරුත් ආස කරන ගොඩාක් ආදරය කරන අපේ ස්ටාර් කෙනෙක් මේ වෙලාවේ මේ අපේ ලයිව් ෂෝ එක ලස්සන කරන අපිත් එක්ක එකතු වෙනවා මේ වෙන කවුරුත් නෙමේ shining star
අරවින්ද උත්තේජන. Hi අරවින්ද. Hi buddy. ආයු බොහෝ වේවා. Same to you මචං. තාරකා අතරේ දිදුරන තාරකාව. ලොකෝයා. Shining Star තරඟේ වැඩිම කෙටි පණිවිඩ ප්‍රමාණයක් දිනා ගනිමින් සුඛෝපභෝගී නිවසකට හිමිකම් කියූ මේ අසහාය තාරකාව අරවින්ද උත්තේජන අපි ඊ타මාත්ම ගෞරව සම්ප්‍රයුක්තව මේ අවස්ථාවේ ඔබ පිළිගන්නවා අරවින්ද. Thanks මචං. Thanks. Actually මට එන්න පුළුවන් සිටුේෂන් එක නෙවෙයි මං හිටියේ. ටිකක් බිසි ෂෙඩියුල් එකේ ඉන්නේ. නමුත් ඉතින් අපිට අර සපෝට් එක දීපු channel එකකින් එන්න කිව්වම එන්න තින්න බෑනේ. ඒක ඇත්ත. ඒකයි ආවේ. අච්චරම අරවින්ද ඔයාට අපි එන්න කියලා ඉන්වයිට් කළේ because ඔයා Shining Star competition එකේ හැම තරඟ වටේකදීම වගේ sing කළේ අපේ මිස සවන ගෝෂල් මාස්ටර්ගේ සින්දු. That's why. Yeah, actually because මොකද කියනවනම් මම සවනගෝචන මාස්ටර්ගේ සින්දු තමයි ගායනා කළේ ඉදිරියට ගායනා කරන්නේ. ඒ ලොකෝ අයට කරන උපහාරයක් හැටියට තමයි. Okay. අන්න බලන්න. කොයිතරම් හොඳ වැඩක්ද ඒක නේද? ලොකු අයියා කිව්වේ කාටද? අනේ බොහොම ස්තුතියි බොහොම සන්තෝෂයි පුතේ බොහොම සන්තෝෂයි. බොහොම ස්තුතියි සන්තෝෂයි. නෑ ස්තුති කරන්න ඕනේ නෑ. ලොකෝ ස්තුති කරන්න ඕනේ නෑ. Because now generation එක හැටියට අපි අපේ යුතුයකමක් එහෙම කරන එක. පට්ට සින්දුනේ කියලා තියෙනවා. බොහොම සන්තෝෂයි පුතේ. මම මේ කාරණයක් දැනගන්න අහන්නේ දැන් ඔය මම නිර්මාණය කරපු මං සංගීතවත් කරපු මං ගායනා කරපු ගීතයක් මට උපහාරයක් හැටියට පුතා සංගීත සංදර්ශනයකදී ගායනා කරන්න කීයක් විතර ගන්නවද? 60000 ගානක්. කීයක්ද? 60000 ගන්න 60ක්. අත්තිලා ළමයි වතුර ටිකක් දෙන්නකෝ. අන්න බලන්න ඊට වඩා උපහාරයක් තියෙනවද අපේ කලාකරුවෙකුට? ඊට වඩා උපහාරයක් තියෙනවද අපේ සංගීත වේදිකේකට? මං හිතන්නේ එය ඔබතුමාට ඉතාමත්ම ආඩම්බරයට කරුණක්. එහෙම නේද සංගීත වේදියානනේ? ඔව් ඉතින් මට ආඩම්බරයක්. මූට 60000ක්. Okay. මම මේ වෙලාවේ පොඩි රික්වෙස්ට් එකක් කරන්න කැමතියි. මේ සජීවී වැඩසටහනේ මිසස් සවන ගෝෂර මාස්ටර්ගේ සින්දුවක් සජීවීව ගායනා කරන්න. ඔබතුමා ගායනා කරන්න. No මිසස් සවන ගෝෂර ඔයා නෙමෙයි. sit. අත්‍තරම මේ සින්දුව මම මේ වෙලාවේ ලයිව් අහන්න ආස අපේ අරවින්දගෙන්. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒකට කැමති වේවි. මාත් එක්ක ඔයගොල්ලෝ ඇග්‍රි වේවි. මේ වෙලාවේ අරවින්දගෙන් මේ ලයිව් මේ ලස්සන සින්දුවක් අහන්න. sorry ඇත්තටම මම රෙඩි වෙලා වෙන්නේ අතන. අනේ අරවින්ද ප්ලීස්. කමක් නෑ අපි පොඩි කොටසක් ගායනා කරමු ගීත ඛණ්ඩයක්. නෑ පොඩි එකක්වත් ගායනා කරන්න විදියක් නෑ මොකද එයාට බැරි නැහැ ඉතින් මං කියන්නම් කමක් නැහැ කරදර කරන්න එපා. නෑ වාතයක් නොයි වාඩි වෙන්නකෝ ප්ලීස්. මට කලින් කිව්වනේ මම රෙඩි වෙලා එනවනේ. ප්ලීස් මං හින්දා කියන්නකෝ අරවින්ද. නෝත් කියන්න බෑ මොකද මම අඩු ගානේ ලැප් එකවත් තරංග ආවේ නෑනේ. රැප් කරන මල්ලිත් නෑ. එයාත් පොඩි කේස් එකකට ගිහිල්ලා. ඒකයි වැඩේ නැත්නම් මොකද මං කියන්නේ පොඩි පාට් එකයි සින්දුවේ. මොකද්ද? මම කියන්නේ මාතර ගගේ මාතකගේ ඉන්නකි බුලිගේ පැටියා තල්ල සුදොයි බෙල්ල සුදොයි තල්ලේකෝ මර කැටියා කොල්ලෝ අන්න තල්ලයි බෙල්ලයි මාරුණාද කොහෙද? එතනදී මාරු වෙනවා අපි රැප් කරලා අලුත් කරලානේ ගහලා තියෙන්නේ. ඒකයි එතනින් පස්සේ දෙකටම අපේ රැප් බෝයි තමයි කරගෙන යන්නේ. ඇයි අද්විතීය රැප් ගායන ශිල්පියා කුමන හෝ සංගීත කටයුත්තකට සහභාගී වෙන්න ගිහිල්ලාද? ඔව් එයාද වෙන සංගීතමය අංශයේ කටයුත්තකට ගිහිල්ලා. දුර ඈතකද? නෑ මේ ළඟ පාතක. අලුත් කඩේ හරි. අලුත් කඩේ පැත්තේ මොකද්ද යෙදෙන සංගීත කටයුත්ත? එතන පොඩි මියුසිකල් ප්‍රොබ්ලම් එකකට ගිහිල්ලා තින්නේ. ඒ කියන්නේ මේ ඇයි මොන හරි ප්‍රශ්නයක්ද? ඔව් දන්නේ නැද්ද මල්ලි අර පොඩි සින්දු වගේක් එයා ගාලා මේ CD එකකට රැප් කළා. ඒකට කේස් එකක් දාලා නෑ අප දුන්නාට පස්සේ ඇයි? එයි නේ. එයි. නරකයි විශ්ව වැඩ. හොඳයි. සමන ගෝචර මැතිතුමනි. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න ඔබ මේ සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ සංගීත නිර්මාණ කරන්න පිවිසිලා කොපමණ කල් වෙනවද? වසර 40යි. වසර 40යි. එතකොට මේ වසර 40ටම ඔබ සංයුක්ත තැටි ගීත නිර්මාණ කොපමණ ප්‍රමාණයක් දොරට වඩම්මලා තියෙනවද? එකයි. වසර 40ට එකයි අන්න බලන්න. Right, now you. Yeah.
අරවින්ද ඔයා මේ මියුසිකල් ෆීල්ඩ් එකට ආවිලා කොච්චර කාල වෙනවද? only 1 year එකයි. Okay. ඔයා මේ වෙනකොට මියුසික් ඇල්බම්ස් කොච්චර අවුට් කරලා තියෙනවද? 40. 40. Oh my god! 40 albums. ළමයි අර වතුර බෝතලේ කොයි හරියද? මෙයා 40ට එකයි. මෙයා 1ට 40යි. Marvelous. Yeah. 40කට එකයි 1ට 40යි. එච්චර නිර්මාණ ඉදිරිපත් කරන්න අපහසු නැද්ද? එච්චර සංයුක්ත තැටි ඉදිරිපත් කරන්නට. නෑ ඒක අමාරුවක් නෑ. It is very easy, you know. Why, Arvind, you know, එක music album එකක I thought 16 songs විතර තියෙනවා. actually. එතකොට 40 albums කියන්නේ ගොඩක් ලොකුයි අමාරු නැද්ද? නෑ. See 40කට සින්දු කියන එක අමාරු නෑ. එහෙනම් මොනවද අමාරු? අමාරු උසාවියන එක තමයි අමාරු. Why? මොකද අනුන්ගේ සින්දුනේ අපි රැප් කරලා ගහන්නේ. ඉතින් ෂෝසුයි කේසුයි සෙට් වුණාන් පස්සේ කෝට්ස් යන්න ටිකක් පොඩි ඩිෆිකල්ට් එකක් එනවා. ඒකයි that's the difficult problem. හොඳයි අරවින්ද උත්තේජන මට මතකයි මේ ෂයිනිං ස්ටාර් තරඟයේ ප්‍රථම අදිරයෙන් ජයග්‍රහණය කරෙත් ඔබේම ගමේ සහෘදයෙක් නේද? Yeah, actually අපේ ගෙවල් ළඟමයි අපේ රිලේෂන් කෙනෙකුත් වෙනවා. ඒක තමයි. දැන් ඔහු වැඩිපුර මේ සංගීත ක්ෂේත්‍රය අපිට දකින්න නැත්තේ ඇයි? දකින්න නෑ මං ආවනේ. මුලදී නම් යාට සංගීත සංදර්ශන ගොඩක් තිබුණා. රූපාණී නාලිකා, විශේෂ ශාරිකා ගොඩක් තිබුණා. නමුත් මං ආවට පස්සේ ඔක්කොම නැති වෙලා ගියා. හරි. Because reason is දිදුලන තාරකා දෙකකට ඉන්න බෑ. Only one star. මට මතකයි ඔහුට තෑගි මුදල වශයෙන් තෑග්ග වශයෙන් ඔහුට ලැබුණා සුකෝපභෝගී ත්‍රිරෝද රත්නය. Yeah. I saw that the three wheel show නැති දවසවල මම දැන් හන්දිය තියාගෙන දැන් රායර් යනවා. එහෙමද? හැබැයි පෞගේ කාලේ මම දැක්කේ නෑ මං හිතන්නේ ඒක විකුණලා වෙන්නේ ඇති. ඒ කියන්නේ ඔහු දැන් සංගීත ක්ෂේත්‍රයෙන් බැහැරව වෙනත් ක්ෂේත්‍රයකට නියැලිලා maybe මං හිතන්නේ වෙනත්ම ක්ෂේත්‍රයකට පිවිසලා වගේ. ඒ කියන්නේ මං හිතන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට වගේ. මම දැකලා තිනවා වතු වල ඇවිද මොනවද කරනවා යා. ෂා. එයාගේ ලෑන්ඩ්ස් වලද ඇවිද්දේ? No, sometimes අනුන්ගේ ලෑන්ඩ්ස් වලත් ඇවිදිනවා මම දැකලා තියෙනවා. අනුන්ගේ ලෑන්ඩ්ස් වල ඇවිදන් එයා මොනවද කරන්නේ? මම හිතන්නේ දැන් ගොම එකතු කරනවා. ගොම? Yeah. කොල්ලෝ. What? ඒක ගොම එකතු කරන්නේ උඹට ගහන්නද දන්නේ? පරිස්සමෙන් ඔය සංගීත සම්දර්ශනයකදී සින්දු කියන අවස්ථාවක උඹට ගොම පාරක් කණ්ඩ වුණොත් එහෙම ඉඳලා වැඩක් නැහැ අංකල් ලයිව් හරි, ෂෝ හරි, එකක් හරි, හරි, සිත්. නෑ පවුනේ. නෑ සජීවී විකාශයක්. මේක ලයිව් ෂෝ එකක් ප්ලීස් කැමරාස් turn up sit. Oh my gosh, he's also coming. See? Oh, okay. දැන් මේ වෙලාවේ අපේ මේ ලයිව් ෂෝ එක තවත් ලස්සන කරන්න අපි ආස කරන අපි ආදරය කරන තවත් ස්ටාර් කෙනෙක් අපේ ස්ටුඩියෝ එකට එනවා. මේ ඔයගොල්ලෝ අපි කවුරුත් ආදරේ සිල්වර් ස්ටාර් තුෂාර මදුවිත. Hi මදු. Hi. තාරකාතරේ දිදුලන රිදී තාරකාව සිල්වර් ස්ටාර් තුෂාර මදුවිත. Yeah. වැඩිම කෙටි පණිවිඩ ප්‍රමාණයක් දිනා ගනිමින් සුකෝපභෝගී මෝටර රථයකට හිමිකම් කිව් මේ අසහාය තාරකාව අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපගේ මේ වැඩසටහනට. මේ පොඩ මෙරෙන් Bye darling. මෙයා එනවා කියලා ඔයගොල්ලෝ මට කිව්වේ නෑ. මෙයා එනවා කියලා කිව්වේ නැති වුණාට ඩාලින් මෙයා එනවා කියලා